රුධිරයේ අධික කොලෙස්ටරෝල් තත්ත්වය සහ අධික රුධිර පීඩනය හෘදයේ මේ පැවැත්මට කොයි විදිහටද වෛද්‍යතුමීනි බලපෑමක් ඇති කරන්නේ? ඔව් ඇත්තටම ඉතින් අධිරුධිර පීඩනය කියන්නේ ඉතාමත්ම භයානක එකක් නේ. මේක අධිරුධිර පීඩනය වැඩි වුණොත් කොලෙස්ටරෝල් වැඩියෙන් තියෙන කෙනාට heart attack එකක් හැදෙන එක ඉතාමත්ම ප්‍රවණතාවය වැඩි. එතකොට මේ අධිරුධිර පීඩනය කියන එක දීර්ඝකාලීනව තියෙනකොට මේකෙන් stroke එකක් ඇවිල්ලා අංශභාග රෝගය වෙලා පැරලයිස් වෙලා පැත්තක් පර නැති වෙන්න උනත් පුළුවන්. ඒක නිසා තමන් මේක හරිම ක්‍රමයට පාලනය කරගත්තොත් විතරයි මේ රෝග වලින් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අධිරුධිර පීඩනයක් තියෙනවා නම් හදවත් රෝගියෙකුට ඇත්තටම දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් කියන්නේ අයියි මල්ලී නංගී වගේ මේ තුනම තියෙන අය තමයි වැඩි ලංකාවේ ඉන්නේ. ඉතින් ඒක නිසා මේ තුනම හරියට පාලනය කරගත්තොත් තමයි තමන්ගේ ජීවිතේ ඇදගෙන හරි යන්න පුළුවන්. එහෙම නැති වුණොත් එකක් පාලනය කරනකොට අනිත් එක වැඩි වෙනවා නම් ඒ රෝගය පාලනය කරගෙන නැහැ. ඒක නිසා ගොඩක් හදවත් රෝගීන්ට දියවැඩියාව තියෙනවා. දියවැඩියාව පාලනය නොකරගත්තොත් ඇටැක් එකක් එන්න පුළුවන්. ඇටැක් එකක් ඇවිල්ලා හරිම ප්‍රතිකර්මය ඉක්මනින් කරගන්න බැරි වුණොත් රෝගියා මරණයට පවාපත් වෙන්න පුළුවන්. ඒක නිසා නිසි අවබෝධයක් ඇති කරගන්න ඕන. පොඩි ලෙඩක් හැදුනහම ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන. සමහර අය ගණන් ගන්නේ නැහැ. අයියෝ ඕක මොකද්ද කියලා නිකන් ඉන්නවා. එහෙම ඉන්න එපා. ලෙඩක් හැදුනහම ඉක්මනින් ප්‍රතිකාර කරගත්තොත් වැඩි මුදල් Tamanට වියදම් වෙන්නෙත් නැහැ. ලෙඩේට දීර්ඝකාලීනව බෙහෙත් බොන්න ඕනෙත් නැහැ. ඒක නිසා ඉක්මන් උන තරමට Tamanට වාසි.